සැඟවී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ වත්කම් තහනම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජන අරගල පුරවැසියෝ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් CID වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පසු ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංවිධානයේ ප්‍රධාන ලේකම් ජානක බණ්ඩාර පවසා ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ අදාළ විධි විධානවලට අනුකූලව මෙම ක්‍රියාමාර්ග අපේක්ෂා කරන බවයි. මේ සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙබ්‍රවාරි මාස 27 වන දින අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර දින 20කට වැඩි කාලයක් ගත වී ඇති බව සඳහන් කරමින් CID වෙත ඉදිරිපත් කරන ලද මෙම ලිපියේ සඳහන් වෙයි. 2023 වසරේදී වෙලිගමේ සිදු වෙඩි තිබීමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කරන ලද්දේ දේශබන්දු තෙන්නකෝන්ගේ සම්බන්ධයක් පවතින බව තහවුරු කරමින් වරෙන්තුව නිකුත් කළ දා සිට සැඟවී සිටින තෙන්නකෝන් තම නීතිඥයන් මාර්ගයෙන් වරෙන්තුවට එරෙහිව නියෝගයක් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් අභියාචන අධිකරණයේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. එනට දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කාර්යාලයෙන් රාජකාරී සහ කාර්යයන් ඉටු කිරීමෙන් తాවකාලිකව අත්හිටුවා ඇති අතර එතැන් සිට වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කර තිබේ.